එව්වා දාන්න ඕන. තාත්තේ කියාම බෝතල් තොලේ එව්ව දාන්න හොඳ නෑ මෙව්ව තාත්තට දෙන්න තියාගන්න ඕනේ. පොදුරු ගෙඩිය. එතන දාද මේ කන්නේ මොකනද කන්නේ මේකේ? ඔය අදික පොත්ත කන්නේ. දැල්. මොන කන්න යන්නේ? හෙලෝ ඉතින් කට්ටිය. ඉතින් අද පොඩි ඩේ ලුක් එකක් තමයි යන්නේ. ඉතින් අද වෙසක් දවසේ අපි කට්ටිය කොහේ හරි යන්න කියලා එළියට බැස්සට තාම කාටවත් කිසිම අදහසක් නැහැ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් දැන් මේ යන්නේ කොහෙද කියලා කිසිම අදහසක් නැති අපි පාරයි නවත්තන් කඩල කනවා. ඉතින් අපි කට්ටියම කොමලි කතා වෙලා යන්න දණක් හොයාගත්තා. ඉතින් අද අපි පොඩි නිදහස් තැනකට තමයි යන්නේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න අපි අද කොහෙද යන්නේ කියලා. අපි යන ගමන් ඉද්දි අපිට හම්බුණා දන්සලක්. ඉතින් දන්සලෙන් නවත්තලා අපි කට්ටේම යනවා. ඉතින් දන්සල වදින්න. ගිහින් බලද්දි තිබ්බේ සුප්. ඉතින් සුප් එකේ ඉතින් බොන්න පුළුවන් මට්ටමේ තියෙනවා. උලන්න. ඒත් ඉතින් අර මං අයිඩි සුප් බොන්න කැමති නෑ ඉතින්. මං කොහොමද ඉතින් චුට්ටක් බීලා චුට්ටක් බිව්වා ඉතින්. අවුලක් නෑ. හොඳ මට්ටමේ තියෙනවා. බොන්න පුළුවන්. ඒ වුණාට මම පොඩි ටික බීලා අන්න ඔය වගේ විසික් කරනවා. ඉතින් අපි දැන් කොහොම මේ යන ගමන් ඉද්දි මම මේ ඩාන්සර් එක කට්ටිය පොඩ්ඩක් මේ වීඩියෝ කරගෙන ගියා. දැන් එයාලා මේ සමහරක් ඔය ගෑන් ළමයි මුණ හරවන්නේ උන්ගේ කැතින්ද? අර පොඩ්ඩක් මේ ඒ ගැන විස්තර කරලා කට්ටිය පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. ඇයි එහෙම ගෑන් ළමයි කියලා. හෝ මගේ වීඩියෝ එක දැන් මේනකන් ඔයාලා බලවට තාම ලයික් කරේ නැහැ නේද? ඉතින් ඔය නිකන් පැත්තෙන් තියෙන ලයික් බටන් එක අනිවාර්යෙන්ම බාගෙන යන්න. ඉතින් මාව තාම subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන්ම subscribe කරගෙන යන්න. ඉතින් අපි දැන් ඕමම අපි ආවා අපේ තැනට. ඉතින් ඔයාලා ඔහොම බලාගෙන ඉන්න මේ තැන කොච්චර ලස්සනද කියලා. එතරම් ලස්සන කියන්නේ එතන මාරම නිදහසක් තියෙන්නේ. ඔහොම බලන් ඉන්නකෝ. ඉතින් වැස්සට මේ යන පාර පොඩ්ඩක් මේ මඩ වෙලා තියෙන්නේ. ඒත් අර ඉස්සරහට ගියට පස්සේම ලොකු අවුලක් නෑ. අර යද්දි පොඩ්ඩක් මේ තැන් දෙක තුනක වගේ මඩ වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතින් ලොකු අවුලක් නෑ. ඉතින් බලන්නකෝ එතරම් මෙතරම් මේ මාරම නිදහසක් තියෙන්නේ. ඉතින් වැඩි කවුරුත් මේ ගැන දැන දන්නන් නැතුව ඇති. මේ හලාවතාවට කට්ටිය නම් අනිවාර්යයෙන් මේ තැන ගැන දැනගෙන ඉන්න ඕන. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේ තැන ගැන දන්නා නම් මේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙතර මාරම නිස්කලංක තැනක්. මාරම නිදහසක් තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් නිදහසේ ඉන්න ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න එන කෙනෙක්ට නම් ඇත්තටම මෙතන මාරයි. ඇත්තටම මෙතන මේ දවසම හරි මෙතන ඉන්න පුළුවන්. එච්චරට මෙතන මේ නිස්කලංකයි.
ඉතින් අපේ කට්ටිය පැදුරුයි යනම් මනන් අරන් ඇවිල්ලා ඉතින් මෙතන කණ්ඩ තමයි ලෑස්ති. ඉතින් ඔය වගේ ඉතින් කට්ටියම වට වෙලා දෙන්නින් කණ්ඩ තමයි හදන්නේ. එහෙනම් අපි කමු. අක්කේ අදහස් පළ කරන්නකෝ මේ දවස ගැන. අද කෑම ගැන. හරි සතුටුයි. කොත්තුව රහ නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. Women. අයියා අදහස කියන්නේ? හොඳයි. අම්මගේ අදහස කියන්නේ? මට නෑ 10යි. සුද්දගේ අදහස මොකද්ද? සුපිරි. සුද්දිගේ? කන්න බෑ. Actually, I can give for the rice like 7.5 out of 10, and for the kottu like 6 out of 10. That's my rating. මට නම් තව රයිස් එකක් තිබ්බට ඔය කියන්න තිබ්බා. කොත්තුවක් නැතුව. නෑ නෑ තාත්තේ මාන්න. තාත්තනේ මේ දෙන්නම Al, මොන්නේ කණ්ඩ යන්නේ. දැන් අපි කට්ටිය කාලා ඉතින් මම පොඩ්ඩක් මේ ගගා ඉන්නට ආවා. ඉතින් මේ තියෙන්නේ දැදුරෝය. මේ අපි දැදුරෝයනේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් මායි තාත්තා ආව මාළු අල්ලන්න. මේ මෙතන මේ චූටි වල අර ගම් අතලට ආපු මාළුවෙක් ඉන්නවා. ඒතර මේ පොඩි ආන්ද පැටියෙකුත් හිටියා. ඉතින් මේ ආන්ද පැටියයි තව මේ මාළු 4-5 දෙනෙකුයි මේ ඉස්සෝ තමයි ගොඩක් මැල්ලේ. ඉස්සෝ ඉන්නවා පැලෙන්න. ඉතින් ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මේ ඇවිල්ලා අත්තික්කා. ඉතින් මෙව්ව කනවලු. මන් දන්නෙත් නෑ මේ අපේ තාත්තා කියනකම් මේවා කනවා කියලා. මේ වගේ ඇතුලේ ඉන්න මේ ඔයාලා දන්න කෝදුරු. කෝඳුරු ඉන්න කියන්නේ මේක මේ ගෙඩිය කැඩුවාම ඇතුලේ කෝඳුරු. ඔයාලට පේනවද මෙතන මේ කෝඳුරු ඇතුලේ? ඒ ඇටවල මේ කියන්නේ කේ ඇතුලට කොහොම එනවද කියලා කවුරුත් දන්නේ නැහැ ඇත්තටම. මේ දැන් ඒකේ ඇතුලේ කෝඳුරු ඉන්නවා. ඉතින් මේක මේ කියන අර කෝඳුරු ඉන්න ටික සුද්ධ කරලා කනවලු. මේ කෝඳුරු ටික අයින් කරලා කියන ඇතුලේ ඇට ටික සුද්ධ කරලා කනවලු. මේ ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ මේ කනවා කියලා. ඉතින් ඔයාලා දන්නවද මේ අත්තික කනවා කියලා? ඉතින් මේ නිකන් දැනගෙන ඉන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ කනවා මේ කනවායි කියලා. ඉතින් ඔය වගේ සුද්ධ කරලා වල වේලාදී අර ඇට දැන් මුකුත් නැහැ සම්පූර්ණයෙන් සුද්ධ කරලා පොත්ත විතරයි. ඉතින් ඔය වගේ සුද්ධ කරලා කන්න තමයි තියෙන්නේ. ඉතින් මේ අර පොඩි රහකුත් තියෙනවා එහෙම අවුලක් නැහැ. මේ එහෙම අවුලක් නැහැ ඉතින් අර අවුල නැහැ ඉතින් රහයි ඇත්තට ඒක අවුල. Later, one eternity later. එව්වදන්නෝල තාත්තේ කියාම බෝතල් තොලේ උර දාන්න හොඳ නෑ මෙව්ව තාත්තට දෙන්න තියාගන්න ඕනේ. දැන් ඉතින් මේ කට්ටිය ඔක්කොම ඉවරලා ගෙදර යනවා. ඉතින් මේට කෙනෙක් කෙනා නම්
මේක තියෙන විලත්තව දේවාලේ පාරේ. ඉතින් ඕන කෙනෙක්ට මේ එන්න පුළුවන්. අනිවාර්යෙන් මෙන්න ඇවිල්ලා බලලා යන්න. දැන් ඉතින් අපි යනවා අපේ තිත්තා බලන්න. ඉතින් අපේ තිත්තා ඉන්නේ ඉතින් හලාවත තිසෝගම. ඉතින් අපි තවත් ඉතින් තිසෝගම තමයි. අපි කලින් හිටියේ තිසෝගම. අපි දැන් අපේ තිත්තා බලන්න යමු. ඉතින් අපි ආව අපේ ගමේ. ඉතින් දැන් මේ අපේ තිත්තා. තිත්තා කියන්නේ මේ අපේ තාත්තගේ අම්මා. තිත්තා ඉතින් මේ මහ කරුවලේ මාව එව්වා අඹ කඩන්න කියලා. අපේ වත්තට. පොළගෙකුත් ඉන්නා කිව්වා ඌ කොහෙන් කඩාපාත් වෙයි දන්නේ නැහැ. දැන් මම මේ මහ කරුවලේ කැලේ ඇස්සේ ඩෝත් ගහගෙන යනවා අඹ කඩන්න. දැන් මේක අතින් කඩන්න පුළුවන් කිව්වා ඒත් අතින් කඩන්න පුළුවන් තරම් අඹ නැහැනේ. නොකයි ප්‍රශ්නේ. දැන් ඉතින් අඹ කඩමු. මේකේ පොළෙක් ඉන්නවා කිව්වා ඌ කොහෙන් කඩාපාත් වේද කියලා පයේ මම මේ ඉන්නේ. අඹ නම් තියනවා. ඉතින් කැඩිල්ලක් තමයි තියෙන්නේ. අම්මා. අඹ නම් කැඩුවා. ඔය ඇති. දැන් ටක් ගාලා මේ කැලින් යන්. මේ වත්තේ පොළෙක් ඉන්නවා කිව්වා රැට පොළොන් ගෙම එනවා වැඩිනේ. ඒකින් දව් කොහෙන් හරි කඩාපාත් වෙලා කෙවුවොත් එහෙම තාම මගුල. ඒකින් ටක් ගාලා අපි යන්. ටක් ගාලා. A few minutes later. හරි දැන් අපි මේ ගෙදර යනවා. ඉතින් ගෙදර යන අතරමඟ ඉතින් අපිට හම්බුණා මේ පොඩි පෙරහැරක්. ඉතින් ඒකත් බලාගෙන යමු. එහෙනම් ඉතින් මේ තොරණත් බලාගෙනම අපි අදට වීඩියෝ එක නවත්තමු. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලට මේ හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය මම සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බෙමු.